Mama Robinson mama Awa Robinson Awa Palu dupati mahadana mutta bohol hora kar atagana Atagana හැම උඩු යටි කුරුවේ ලිඳ හොරකම් කළ යාළුවෝ වගේ රබඩ අයියලා පොල් බෑ මූණලා මේ යාළුවාට වඩා හොඳයි මාමා Robinson මාමා ආවා Robinson ආවා පාලු දූපතේ මහදන මුත්ත බොහොල් හොරා කර අතගානා නමින් නොවෙයි මොහු පිරිහෙන්නේ ක්‍රියාවෙනුයි දොස් වැඩි වෙන්නේ අනුන්ගේ දස්කම් තමන්ගේ නමින් තමයි රටට හඳුනා දෙන්නේ මාමා Robinson මාමා ආවා Robinson ආවා පාලු දූපතේ මහදන මුත්ත බොහොල් හොරා කර අතගානා ඉගෙන ගනු එපා මේ ගති ගුණ නම් දැන දැක ඉවතට දාමු පුතේ නිසි ලෙස නිවැරදි දේ කරමින් හිටියොත් මහදිනුමක් ලැබෙතේ මාමා Robinson මාමා ආවා Robinson ආවා පාලු දූපතේ මහදැන මුත්තා පුහුල් හොරා කර අතගානා මාමා ආරෙන්නේ තුවල් නැව උඩින් දාවේ නැතුව යන්න ගියා. එහෙනම් මෙයත් යනවා ඇත්ත කකුළු දූපතට වගේ උදදිගේ ඇදිලා යනවා සිතවා පිරිලා Robinson! Sakali pa කොහොමද? හොඳ මොරබල්ලෙක් තමයි හොයාගෙන තියන්නේ. ඊරෑරි දාගත්ත බඩත් නෑ අපොයි නෑ. මං ඊයේ රෑ ඔයාගේ ලිපිය ලිව්වා. කැමති නැද්ද ඒක කියවන්න? යවන්න ඉස්සර වෙලා මං හිතන්නේ ඔයා හුඟක් කැමති වෙයි. ඔය දෙන්න බලන්න පොඩ්ඩක්. අති භයංකර රාත්‍රියක් විය පරිස්සම් විය යුතු වූයේ විශාල අඩුපාඩු සහිත දැවැන්ත මකුළුවන්ගේ නිසා. කියලා වැඩක් නෑ වේස්ටි. මම හිතපු දේම ලියලා තියනවා. මේක දැකපු ඕනම කෙනෙකුට මගේ දක්ෂකමක් කියලා තේරෙනවා. ඒකයි මගේ නම දැන් මේ වැඩබැරි රොබින්සන් කියලා. මොකක්? එහෙමද ටියුස්ඩේ දුවේ. හැබැයි මං ජනප්‍රිය තරුවක් වුණාම මගේ අත්සන ඉල්ලගෙන එන්න එපා හරි. ඔන්න මං කිව්වා. ඇහුණද බූමරංග? එහෙනම් දූපතට ඉක්මනට ගිහිල්ලා මේ සුමානේ ලිපි ටික අරගෙන එනවා. පත්තරේ හොඳට විකිනෙන්න ඕනේ. මේ ලිපි පාඨකයට හොඳට අල්ලලා යයි. කිසි දෙයකට බය වෙන්න එපා සර්. මං ඒව ඔක්කොම බලා ගන්නම්. මං පොරොන්දු වෙනවා. බූමරංගට තරු පේන්නේ කොල්ලකාරයෝ නැව මං කොල්ල කාපු දාට තමයි. නැවේ වෙඩි බේත් කොහෙද දන්නේ තියෙන්නේ. හම්බෝ හොඳ වෙලාවට මේ පීපේ මෙතන තිබුණේ. නැව යාත්‍රා කරවනෝ. කලවරයි මුකුත් පේන්නේ නෑ. සාප්පේ ගිනිමිට දිවරේ නෑ. අයි හැමතැනම නයිනමයි මේ කාමරේ. මේ මොකද? ඒයි රොබර්ට්සන්, ඔහෙ මගේ නැවේ කුඹගා උඩට ගිහින් සර්කස් පෙන්නනවද?
මේස්තේ මගේ ජනප්‍රිය ලිපි ගෙනියන්න නැවෙනවද කියලා බලන්න මගේ චෝටි පැටියෝ. යා. මේක නිදාගත්තොත් සුරංගනාවිය හීනෙන් පෙනෙයිද මන්දා. ඔව් ඔව්. ඔයාගේ බෝතල් නැවටෙවන්න නම් හොඳ ක්‍රමයක් තමයි. කිව්වත් වගේ බෝතල් කොහෙද? මන් දැක්කේ නෑ. කොහෙද කියලා. උඩින් වර පෙත්තප්පෝ ගහෙන් බිමට වර පෙත්තප්පෝ. ඔයා අමාරුවේ වැටෙයි. අමාරු වැටෙන කවුද කියලා බලමු. අන්න මේ පැත්තේ ලොකු නැවක් එනවා. කොරේ පිටට මාරේ. ඒක ලොකු ස්පාඤ්ඤ රුවල් නැවක්. මුදු කොල්ලකාරීන්ගේ වලය පැත්තටයි යන්නේ. ඈත ගොඩ බිමක් නම් පේනවා කැප්ටන්. නැංගුරන් දාමුද? හොඳ අදහස. ඒ දූපතේ මුකුදු කොල්ලකාරයෙම ඉන්නවද දන්නේ නැහැ. අපට පාළු මකා ගන්නත් පුළුවන් නේ. යැල්ලක්. දැන් මම නානනුන් ගෙන ගන්න ඕනේ. කවුරුවක්වත් පේන්නේ ඉන්නවද? නෑ කැප්ටන්. යනවා දැම්ම මේට මොතලට. මොනවද ඔහෙට පේන්නේ? අමුතුරියක් පේනවා කැප්ටන්. කවුරු හරි සංඥා කරනවා වගේ. හරි තව පොඩ්ඩක් මේ පැත්තට. මාමේ ඔය මොකද්ද කරන්නේ? සද්ද කරන්න එපා දුවේ මම පොඩි සංඥාවක් දෙනවා. රුවල් නැවට මෙහෙ කොල්ලකාරයෝ ඉන්නවා කියලා අඟවන්න මම. සංඥා කරන්න හේතුව මොකක්ද දන්නේ නේද? සමහර විට විනාසයි. මේ නැවෙන්නේ අපේ ඇඟටමයි. අරවනවා ඉක්මනට අරවනවා. ඉන්නවා කියලා කගන්න. අයින් වෙනවා ඔතනින් කැප්ටන් ටර්සි. ආයේ දකින්න ලස්සන එංගලන්තේ දර්ශන මට තියෙන ආසාව කවද දකින්නද මම හිතට ඇඟේ වදින මුදුරෙල්ලේ අපූර්ව පුදුම සතුටක්. රොබර්ට්සන් මොකද්ද මේ ගැන හිතන්නේ? කලබල නැති ජීවිතයක මුහුදු ජීවිතය. කපිතාන්! ලයින් කාර්යයකට යන්නේ. එහෙත් ඇතැම්මිට හැලහැප්පීම ඇත. ඔහේ ඔළුව දැම්ම නැත්තම් මට නැව අල්ලගන්න තිබුණා. ඒ ගැන මට වැරදි කියන්න එපා ටර්සි මහත්තයා. මොකද දන්නේ නෑ එක පාර්ටම නැව හරවා ගත්තේ. අපි එළියට ආවෙත් නැහනේ. මොකද්ද වැරද්ද? බලන්න අර උසගස්. මාමා රොබින්සන් දූපතරේ නැව්වලට කල් වේලා ඇතුව සංඥා කරනවා. ඒක නම් ඇත්ත. හැබෑමයි ඔය තියෙන තල් ගස් ටික තමයි මුළු දූපතේ තියෙන උසම ගස් ටික. ඔය සේරම අපට අවාසි. අපි ගිහිල්ලා හොඳ වැඩක් කරමු. නැත්තම් අපිට මුකුත් කරගන්න බැරි වෙනවා. තේකක් බීලා වැඩේ පටන් ගමු. ඔය ඇති වඳුරට කන්නාඩි ජහුණා වගේ වටේට කරකවන්න එපා. කොල්ලකාරයෝ අපි හොයාගෙන මෙහාට එයි. කොල්ලකාරයෝ කිව්ව නේද? අන්න එනවා මේ පැත්තට. කැප්ටන් ඔබතුමා පෙරමුණ ගන්න. ස්තුතියි ආරාධනාවට. පෙරට! මම මෙතනින් එළියට ගන්න. ලොක්කා ඔළුවේ. හැමෝම ඉදිරියට. පාර දෙන්නයි යන්නේ. එපා! අතාරිනවා! ජිමි, ඔයා මාව බේරගත්තා. එන්න, අපි දුවලා ගිහින් ඉක්මනට හැංගෙමු. බලාගෙනයි මාමා රොබින්සන් අහුවෙන්න එපා. යන්තම් ඇති විනාඩියක් විතර මට ගහ ගන්නත් තිබුණා. ඒක ඉතින් මම කල්පනා කරේ. අපි ඉක්මනට පැනගමු. කොහොමද වගේ පුංචි මොලේ?
මේ මෙච්චර කල් පෙන්නපු සේරම විද්‍යාවල් අදින් ඉවරයි. කැප්ටන් ටර්සි දැන් ඔහේ මගේ හිරකාරයෙක්. හොඳ වෙලාවට නේද අපි බේරන උපාය මාර්ග ගැන කල්පනා කරලා තිබුණේ. ඒක නම් ඇත්ත. ඒත් මේ කතාව බය වෙන්න එපා. ඒකටත් විසඳුම් තියෙනවා. වෙස්ටේ ඔයා නම් විශ්වකර්මයෙක් කනේ. මාම රොබින්සන් මම මේක මේ විදියට හදලා දැන් සෑහෙන කාලයක් වෙනවා. සමාවෙන්න මාම රොබින්සන් මට ඒ ගැන කියන්න බැරි වුණා. මේක මේ ඉස්සර කාලේ මූදු කොල්ලකාරයෝ ජීවත් වෙච්ච ගල් ගුහාවක්. සෑහෙන්න බය හිතන දේවල් තියෙනවා මේක ඇතුලේ. මටත් බය නම් හිතෙනවා. ටිකක් හිත හයි කරගත්තා නම් හොඳයි නේද? ඔයා දන්නවද මේක ඇතුලේ සෑහෙන දුරක් යන්න තියෙනවා. අපි එනකන් ඔජ්ජිලි පෙත ඉන්නකෝ. ඔජ්ජිලි කිලි කිල්ල මලේ. කවුරු කළත් මගේ මොලේටයි ලකුණු වැටෙන්නේ. අපි බය කරන්න වෙන්න ඇති. මේවා ගහලා තියෙන්නේ. අපි නම් බය වෙයි ඕවට. සවාරි නොමිලේ ගෙමිනටුන් ඉගිල්ලෙන ගෙම්බන්ගෙක්. අයියෝ කැප්ටන් අපි දන්නේ නැතුව උගුලකට අඩිය තිබ්බනේ. ඇස් පේන්නේ නැද්ද? හැබැයි පොට්ට වෙලාද උගුලට අඩිය තියන්නේ ගොළු බීරෝ අන්දේවා. මොකක්ද ඒ වැටුනේ ආසින් ඉබ්බෙක්ද? ඉබ්බොත් ආසින් යනවා. මාම රොබින්සන් මං උගුල්ලට ඕනවා කොල්ලකාරයින්ට. ඔයා ඔහොම කරගෙන යන්න. අපි දෙන්නගේ මොලේ එක වගේනේ. ඔයා කළත් මං කළා වගේ තමයි යමුද පොඩි සවාරියක්. බෑ මට දැන් මේවා හයි කරන්න තියෙනවා. තෝ රාජකාරී අකුරේ. වවුල්ලාගේ මකුල් ගෙදර ආවනම් ඔහොම තමයි කපිතාන් ඉන්න වෙන්නේ. නරක නෑනේ කැමතිනේ. ඔයා නරකද? ඔය නම පොඩ්ඩක් වෙනස් කරගෙන අලුත් නමක් දැම්මනම්. වැඩ බැරි ටාසන් එහෙම නැත්නම් දූපතේ සිටුතුමා. කකුළු දූපතට අධිපති සිටුවර බෝෂලේ. ඒක නරකද? මං ආසයි ඒකට. ඒක නම් එච්චර හරි නෑ. මොකද මමයි වෙන්නේ ආදිපාද. එහෙනම් මම වීර කුමාරයා වෙනවා ඇහුණාද? එතකොට මම රජ්ජුරුවෝ. එහෙනම් මම අධිරාජ්‍යා ඇද්ද? මොනවද දෙන්න කැමති නමක් දාගන්නකෝ. අධිරාජ්‍යා මගේ ප්‍රතිමාවක් හදවන්න ඕන දූපතේ. එයාට ඇවිල්ලා මගේ ලාණුව කපනවා. හිරකාරයන්ට පොදු සමාව දෙනවා ජැකෝ. මට අනුකම්පාවක් ඇති වුණා. බව්වෝ මං ඇහැරිලා ඉන්නේ. පිටස්තරයෝ එනවා. අර මොකක්ද අර යෝධයෙක් වගේ පේන්නේ. බෙස්ටේ ඉක්මනට එන්න මේ පැත්තට. මූදු කොල්ලකරුවා. තෝපියත් එක්ක මූණ නම් ඒ විදිහටම හදලා. ඒක නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ. බූමරංග මේක දැක්කොත් එහෙම මෙහෙ මිනිස්සු ඉන්න විත්තිය දැනගනීවි. බය වෙන්න එපා මාම රොබින්සන්. නැව එන්න තව කල් තියෙනවනේ. අපි මොකක් හරි කරමු. මෙම ස්මාරකය නිම කරන ලද්දේ ශ්‍රේෂ්ඨ කපිතාන් පර්සි හා ඔහුගේ පිරිස විසිනි. මෙම නිර්භීත ඉංග්‍රීසි නාවිකයන් ඉතිහාසය විසින් සුරකනු ලබත්වා.
අතිශ්‍රේෂ්ඨයි උත්කෘෂ්ටයි මගේ සීනය සැබෑ වූ සීනය ප්‍රතිමාව ජය වේ. එයා තනියම උතුළු පළඳගෙන. රාජකීය උතුමාණනේ වස්තුස් යන්න පොල් ගෙඩියක් ගහන්නම්. මගේ ගෝලයෝ කෙරුවොත් කරන්නේ මගේ සායමය නැල්ද ගේනවා මගේ ඔටුන්න අහනවා අද සිට මා පළමුවන බෝසලේ අධිරාජා නමින් මේ දූපත පාලනය කරන බව ප්‍රකාශ කරමි. කකුළු දූපතේ කොල්ලකරුවන්නා සිවිල් වැසියන් අතර සාමය ඇතිකිවීම සඳහා මම විවාහ කරගන්නට තීරණය කළා. යොලි තර්ස්ඩේව. මොනවා මගීදුව? බය වෙන්න එපා තාත්තේ. එයා කොච්චර දැඟලුවත් මාව නම් කවදාවත් අල්ලගන්න ලැබෙන්නේ නැහැ. කොහෙද යන්නේ බෝෂලේ නෝනා? ඔයාගේ ව්‍යාහ මගුලට ඔහොමුණුත් පරක් වෙනව නේද? ඕ මම කැමති නෑ මේ වැඩවලට. මොන තරම් ආඩම්බරයක්ද? අපි පෑහෙන්න යන්නේ පාලක පැවැන්තියට. සතුට වෙනවා. මම එතුමගේ නැන්ද අම්මා. මොකද කඩියන්නේ? හෙල්ලෙන්නේ නැතෝ ඉන්නවකෝ. ඉන්නවා. හොහෝ මගුල් ගෙදර වියදම් ගණන් බලලා. මේ මගුල ඉහළින්ම කෙරෙන්න ඕනේ. මමයි ගෘහ මූලිකයා. හැමදේම මට ඕන විදිහටයි කෙරෙන්න ඕනේ. කුමරිය ඇතුලේ උතුමාණනි යහපත් වෙන්න. සරණ මංගලයට සූදානම්ද? මම ඔහෙව කවදාවත් සරණ කරගන්නේ නෑ. තරහ ගිහින්ද උතුමාණනි? මේ වගේ දේවල් වලට දැම්ම පුරුදු වෙන්න ඕන. ජිමි මම ආවේව බේර ගන්න. මාව මුර කරන්න හිටපු දෙන්න. අනේ අපි පුළුවන් තරම් ඉක්මනින් මෙතනින් පැනලා යමු ජිමි. කුමරිය කොහෙද ඔයා? දැන් කැප්ටන් දැනගත්තොත් කුමරිය පැනලා ගියා කියලා අපි විනාසයි. අපි දැන් කොහොමද මෙතනින් බේරිලා පැනලා යන්නේ? මන් දන්නවා. අපි එනවා ඔයාව අල්ලගන්න. මේක ඇතුළට යන්න ඇති. ඔව් බලමු ඉක්මනට ගිහිල්ලා. පහලට. කොළ පාට කිඹුල් මූණ දාගන්නවද දැන් පොඩ්ඩක්? කවුරු හරි මුලක දිගේ එනවා. අය නදන කිඹුලෙක් බේරගන්නෝ. ඔයාලා දෙන්න මෙතනට වෙලා මොකද මේ කරන්නේ? කැප්ටන් මාව බලේ විවාහ කරගන්නයි ලෑස්තිය. අපි අක්කව කොහොම හරි බේර ගන්න ඕනේ. උපායක් හිතමු. මේක නම් හොඳට හිතලා මතලා කල්පනා කරලා කරන්න ඕන වැඩක්. කවුරු හරි වෙන කෙනෙක් තමයි මනාලියට අඳින්න ඕන මේ වෙලාවේ. ඕ ඒක අපූර්ව උපායක්. කොහොම හරි කැප්ටන්ව මෙතනට එක් කරගෙන එන්න ඕනේ. ඔයා බය නැතුව ඉන්න ජොලි තාස්සේ මටයි ජිමිටයි මගුල් ගෙදරට යන්න තියෙනවා. අද තමයි මගේ ජීවිතේට වාසනාව උදා වෙන්නේ. කෝ මගේ ලස්සන රාජකීය කුමාරිය. වේදනයයි රූමත් ජොලි තර්ස්ඩේ කුමරිය සහ දූපතේ අධිරාජයා වන බෝෂලේ උතුමාණන් අතර විවාහය. පැමිණීම ගැන ස්තුතිවන්ත වෙනවා. අනේ දෙවියනේ අදින් පස්සේ මමත් වයසක නැත්නම් අම්මා කෙනෙක් වෙනවා. මට දුකයි. ඕකට අඬන්න ඕනේ නෑ. දුක් නොවන්න කුමාරිය. ඔබයි දූපතේ අනාගත අධිරාජනිය. උඹේ කියා මරණ බයේ. මට දුකයි. මේ මගේ යාළුවා.
මගේ සරණ මංගලයට මොකද වෙන්නේ? සුබ දවසක් නෝන මහත්මිය. මම රාජකීය නැන්දම්ම කෙනෙක් වෙන්නයි කියේ. යා සින්දු කියන්නයි හදන්නේ දුවමු. දුවමු. කොහමද දූ? මහරජිනි උඩයි. අම්මේ මම මෙහෙ. මගේ සුරංගනාවී. පිටින් ඕම් අධිරාජාට මෙහෙමද සලකන්නේ? මමයි අධිරාජා. ඒ නුදුෂ්ටය සටනට ගනු කඩුව. පැන කන්න තැන බලන්න ඕන. මං දුවනවා අර පැත්තට. මං පිටිමවට දුවනවා. කකිනින් ආරති කිව්වා. මින් ගාන්න කොහෙන්ද කිව්වා. ඉමි තමයි. අහා අර එන්නේ එන්න දින්න රොකට් යානේ රවුමක් යමු එන්න මේ උමග ඔන්න ඔහොම දිගටම ගිහිල්ලා මෙතනින් උඩට හැරලා යන්නේ කෙලින්ම ප්‍රතිමාව ළඟට. ඒ පාර තමයි අර දෙන්න අර යන්නේ. ඊට පස්සේ කෙලින්ම අහසට. අන්න යාලා හන්දට යනවා. මං කියන්නේ ඇත්ත. දූපත කොල්ලකාරයන්ගේ පිරිලා. එන්න පෙන්නන්න බොරුණං. ඕ අන්න අර බලන්න අර ඉගිලෙන විශාල ප්‍රතිමාව කොල්ලකාරයාගේ මේ කියන්නේ නියම පිරිසුදු ඇත්ත. පරිස්සමෙන් වැටෙයි. මෙන්න දවසේ අධිරාජයාගේ ඔටුන්න. අන්න අම්මේ ලියුම් ගෙනියන නැවෙනවා මේ පැත්තට. මගේ ලිපිය කෝ ඒක? මේ තියෙන්නේ අයින් වෙන රොබර්ට්සන්. මට නම් කිසි දෙයක් පේන්නේ නැහැ රොබර්ට්සන්. විශාල ප්‍රතිමාවක් තියා කිසි දෙයක් නැහැ. හැබැයි අතන ඉන්නවා රොබින්සන් මාමා නම්. යෝධ ප්‍රතිමාව මං දැක්ක පියාඹන යෝධ ප්‍රතිමාව. විශාල පියාඹන කොල්ලකාරයෙක්. අනේ මන්දා මාට තියෙනවා විශාල රාජකාරියක්.